හෙලෝ ගයිස් ඉතින් ආදරෙන් පිළිගන්නවා මගේ නිදුවර channel එකට. ඉතින් එහෙනම් කාලයකට පස්සේ තමයි ඉතින් මම ගේම් ප්ලේ එකක් ගේන්නේ. මොකද මම මේ දවස් දෙකේ ඕලෙල් විභාගයේ ලියපින්දා මට මේ අවුරුද්දට එකම එක වීඩියෝ එකක්වත් දාන්න බැරි වුණා. ඒකින්ද තමයි මම ආපහු මගේ channel එක පටන් ගත්තේ. ඉතින් අලුත් කෙනෙක් ඉන්නවා subscribe කරලා අනිවාර්යෙන් join වෙන්න. ඉතින් අනිවාර්යෙන්ම subscribe කරන්න. ඉතින් අපි යමු ගේම් ප්ලේ එකට. අද මම ප්ලේ කරන්න යන්නේ Granny. ඉතින් අපි normal mode දාලා play කරමු. ඉතින් අද මම කාර් එකෙන් තමයි පැනලා යන්න හදන්නේ. අපි බලමු ඉතින් මට පැනලා යන්න පුළුවන් වේද කියලා. අපි try එකක් දීලා බලමු. brightness වැඩි කරගමු guys. day 1. ඉතින් guys මොකෝ වෙන්නේ ඉතින් ඔයාලට මොකෝ මේ දවස්වල තත්ත්වය ඉතින් අද නම් ඉතින් ගොඩක් අයට ඉස්කෝලේ පටන් ගත්තා. guys මෙතන පොත තියෙනවා. ඔයාලට අපි sensitive ටික හදාගමු පොඩ්ඩක්. අපි මේ පොත මෙතන දාගමු. මොකෝ අපිට අපි බලමු Granny ආච්චියා කොහෙද ඉන්නේ කියලා. Granny hide and seek. guys ඉතින් අලුත් අවුරුද්ද ළඟම එනවා. ඉතින් මොකෝ ඉතින් ඔයාලා ගෙවල් පැත්තේ මොකෝ තත් ඉතින් මේ දවස්වල අලුත් අවුරුද්දට ඉතින් අපේ ගෙවල් පාරේ නම් guys අවුරුදු 30ක් තියෙනවා කියලා කියනවා. බලමු ඉතින් මෙතන හිට කාලකන්න වේද guys. යමු අපි ආඩවන් යන්නත් බය පොඩ්ඩක්. Granny මැරිලාද? මට හුඩු කොහමද guys කියනනම් ආතල්නේ. තාපොඩ අපි ෂේප් එක මෙතනින් රින්ගලයන් පටස් ගාලා පොඩ්ඩ ඉන්න. හරි guys ඉතින් එන කාලයකට පස්සේ තමයි ඉතින් අපි මෙහෙම සෙට් වෙන්නේ. එන්නම කාලයකට මට උඩු කා කී එක තියෙනවා. guys මට මේ රටාව හොදටම මතකයි guys. මේක තමයි Granny play game එකේ තියෙන ලේසිම රටාව. මොකෝ guys මේකේ රටා පහක් තියෙනවා. මේක තමයි ලේසිම ක්‍රමය. ඉතින් guys ඕගොල්ලෝ play කරලා බලන්න අනිවාර්යයෙන්ම. මේක තමයි තියෙන ලේසිම රටාව. ෂුවර් එකනේ මේකේ හැම එක තියෙනවා නා guys. මම කිව්වා අපි දැන් Granny-ව ගෙන්න ගමු. ওই සද්දෙට දැන් එන්න ඕනේ Granny. පොතේ හැටියට අපි බලමු පොඩ්ඩක්. guys මේ සෙමක් ඇදිලා මලක් කරදරේ guys. ඒ ඇස්සේ මගේ ලැප් එකත් කැඩිලා මේ මගුල වැඩ කරන්නෙත් නැහැ. ඉතින් guys මම තව දෙයක් කියන්න ඕන. මම ඉතින් ඕලේ ලියුණාට පස්සේ දැන් රිසල්ට් එනකන් ඉන්නවා. අනාර guys මම A level කරන්න හිතන් ඉන්නේ. මම කෝස් එකක් කරන්න තමයි guys හිතන් ඉන්නේ. ඉතින් මේ අවුරුද්දේ O level කරපුවා ඉතින් කමෙන්ට් කරන් යන්න පල්ලෙන්. ඕගොල්ලෝ O level වුණාට පස්සේ A level කරනවා නැත්නම් වෙනම මොකක් හරි කෝස් එකක් කරනවාද? ඉතින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් පල්ලෙන් ඉතින් මාත් කියවලා බලන්න. ඉතින් guys Granny ඇවිල්ලා ගියා. ඊට යමුද? guys මේ හැම එකකින් අපි ලොකු වැඩක් තියනවා කරගන්න. දැක්කද මන්දා? දැක්ක ඉවරයි නේ guys. ඉතින් මම කිව්වේ දැක්ක කියන මේ මගුල් ලැග්ගුණා guys පොඩ්ඩක්. එක දවස් ගන්න හිටියේ මද ඉතින් කොලා. ඉතින් දෙවෙනි දවසේ ගහලා බලමු guys. ඉතින් අපි බලමු මේ දවසේ මැරෙන්නේ නැතුව ගන්න. තව ගොඩක් වැඩ තියෙනවා guys. අපිට කාර් එකේ අතුරේ විතරයි හම්බුනේ. තව තෙල් කෑන හොයා ගන්නවා, පෙට්‍රල් කෑන හොයා ගන්නවා. තෙල් කෑන එක පෙට්‍රල් කෑන එක එකයි නේ guys. ඉතින් පොඩ්ඩක් ට්‍රැක් අවුට් යනවා ඉතින් මේ දවස්වල. අපට උඩවන්නේ නවා මල කරදරේ. ඕකේ මැරිලා තද දෙනවනේ මම බලපයි ඉතින් කොච්චර වදයක්ද කියලා. මේ සමාජෙට මේ Granny බර අබ්බා. ෂේප් එකකින් කාර් එක ඇස්සේ ඇඟෙමටක් ගාලා. හරි guys
ටිකක් කළා යමු ග්‍රැනියාගේ සද්දෙත් නැවතුණා වගේ සද්දයක් නැහැනේ ගයිස් ග්‍රැනියා ගියාද කොහෙද මට නිකන් බයත් වගේ යන්න අපි බලමු ගයිස් මේ මගේ ග්‍රැනි වීඩියෝ එක මේක තමයි මගේ පළවෙනි ග්‍රැනි වීඩියෝ එක මගේ channel එකේ බලමු views කීයක් තේයිද කියලා 1k 2k අදුතර 1k views වත් තියෙද කියලා බලමු ඉතින් බලමු ග්‍රැනි ඇයිද කියලා ඔන්න එනවා ගොඩක් වෙලාවට මේක අද හෙට ඒ කියන්නේ මම මේක රෙකෝඩ් කරන්නේ අද සවුන්දා කියන්නේ අප්‍රේල් 1 වෙනිදා ගයිස් අද ඉතින් ඔයගොල්ලෝ දන්නවද තමයි මෝඩයාගේ දවස ඉතින් ඔයගොල්ලෝ අද කට්ටිය මෝඩයට ඇඳුවද ඉතින් මෝඩයට ඇඳුවනේ ඉතින් ඒකත් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න මම නම් ඉතින් ওই මෝඩයට ඒ මාන්දන්න ගියේ නෑ ඕවා කරලා ගුටි කන්නත් වෙනවා ගයිස් ඉතින් අපි පැත්තේ ඉන්නේ උන්ගේ එන ගයිස් මම ඕවා කරන්න ගියේ නෑ ග්‍රැනිය විනාඩියකට දොයියා දැන් තියෙන හැටි ලෝගම් ෂේප් එක මෙතන තමයි අර පොල්ල තියෙන හරිනේ ගයිස් ඉතින් අපිට මේක ඕනේ අපි ටග් ගාලා මේක දාගමු කාර් එකට නැත්නම් ඒක මේ ළඟකින් දාගමු ගයිස් ඒක මේ හරියෙන් දාගෙන අපි දැන් යමු අපිට අර පොත තියන්න ඕනේ ගයිස් උඩින් ඒක තියලා ඊට පස්සේ ඒක ඉන්න අර ආච්චි නිදාස් වෙලා අපිට මොකද්ද යතුරක් දෙනවා ඒ යතුර ඕනේ ඊට පස්සේ අපිට පොඩි වැඩකට අඩේ පොත මම පල්ලෙන්නේ බන් දැම්මේ අපි ඉස්සලා මේ හරිය තියෙන ටිකක් හොයාගමුකෝ මේ ලාච්චු ටික චෙක් කරෙත් නෑ මම මේක නම් ඕනේ නෑ ගයිස් පෙට්‍රල් කෑන් එක තියෙන අතන උඩ කැල්ලේ බලමු ආච්චි නිදි ඇති තාම බලමු ගයිස් මේක ලැග් වෙනවා වගේ පේන්නේ දන්නේ නෑනේ අඩු ආච්චි නෝ බං මියුසික් මාරුවනේ ඉඳ මම එක ෂේප් එකේ වැළුවේ ආච්චි නෝ ගයිස් අපි ෂේප් එක ආපහු පල්ලයට යන් අපි මේ පොල් කැල්ලත් අරන් යන එතකොට AC දාගන්න පුළුවන් ඕ අනිත් පැත්තට දැම්ම දාගන්න ඔය පස්සෙම දාගන්න නැත්තම් ඔක දාන්න කියලා ආච්චි දැක්කොත් එම් මිටි පාරක් තමයි කන්න වෙන්නේ ඕකේ නෙලනවා බං මාර නෙල්ල බන් නෙලන්නේ බලපන් මුගේ දැන් කකුලත් කොර වෙලා බං මූ දැන් කොර ගා ඉතින් ඔයාලට පේන්නේ ඇති අපි බලමු දැන් මේකේ ඉද කියලා දැන් මෙන්න නැති වෙන්නේ අපි මේක ෂේප් එක දාගමු හරි ගයිස් ඒක හරි මේ කාර් එකේ මේ කැලේ මොන හරි තියෙන්න ඕනේ පොතේ ඇටිය නෑ නේ ගයිස් මේකේ ඒද යමුනේ නෑ ගයිස් මගේ ලාව හොදයි ඉතින් අපි මේ පැත්තෙන් යම් බලමු මෙතන ඒක ගයිස් අපි ෂෝට් ගන්න එක හදාගත්තා නම් ලේසි ගයිස් මොකවත් තමයි පෙට්‍රල් කෑන් එක තිබ්බ උඩ ඒක ගන්න ඕනේ අපි කුරුළු කෑම එක ඕනේ ගයිස් මම කියනම් කුරුළු කෑම එක මොකටද ඕනේ කියලා අපිට පරවියට නෙමෙයි කපුටෙට්ට කෑම දෙන්න තියෙනවා කපුටු දාන්නේ නෙමෙයි ගයිස් හැබැයි මේක ඒ කපුට වෙලුවට පස්සේ තියෙන අපිට පොඩි බඩුවක් ගන්න අපි ඒක අරගමු ඊට පස්සේ ග්‍රැනියා චේද මේ හරියට මේ පැත්තේ මම නේ ගියේ මේ පැත්තේ මෙන්න මෙතෙන්ට දානවනේ මෙන්න මේ මගුල අපිට තියෙන මෙන්න මේක ගන්න අපි ෂේප් එක මේක ඇස්සේ ඇඟිලිමු ආච්චි දන්නේ අපි බලමු ආච්චි මේ හරියට එනවා ඕ ආවා යාලා දකින්න ඇති ආවා මිටිය උස්සගෙන තා පොඩ්ඩෙන් කනවා
දැන් ටිකක් කළා එමු එතනට හැංගිලා ආච්චිට මේවෙන් එන්න බෑ බං ඕකි වයසේ කොන්දර තෙල් ගානවා ගිහිල්ල නේද අපිට මේ ලෑලි කෑලිත් ඕනේ මට හුටු වැටුණා නේද දැන් ඒත් දන්නේ ඔය සද්දේ රෝකේ මම කිව්වා අඩෝ මේ ඉන්නේ ඔයාලා පේනද පොල්ල පේනේද ඔය වේ අඩෝ තාම ඉන්නවා බලපෑ පොල්ලිලි අර කී දෙනෙක්ට ගහලා මරන්නේ නැද්ද බං ඕකේ ගියා නේද පේන්නේ නෑ බං හොල්මනක්ද හොල්මනක් තමයි නේ ගයිස් හොල්මනක් කියන්නේ යකේ යමන්ද මට මේ මගුල කරන්නත් හරි ගයිස් ෂේප් අටස් ගාලා දුවලා ගියා දැන් මේක උඩ ඇත්තේ ඉතින් මේ මගුල වට්ටලා ගෙන්න ගමු කියලා දැන් මේ හරියට එන්න ඕනේ බලමු මේ හරියට ආවට පස්සේ අපිට දුවන්න පුළුවන්ද බලමු ඔන්න නෝ ආවා ඔන්න ඇවිල්ලා ඉන්නවා බං ආච්චි අඩ මාව දැක්කද බං අඩ අපරාධ මට මෙතන උඩ හැම යන්න තිබ්බ බං එහෙනම් ලේසි බලපෑති දැන් ගියොත් කෙලවෙයිද අම්බෝ ගයිස් අම්බෝ ඒක නර බුක්කා ගියා අම්බෝ පව්වත් එක්ක රිදෙනවා ගයිස් ඒක නයි ඉති අඩ තුන්වෙනි දවසේ කොහොම හරි ගේම ගහ ගන්න ඕනේ දවස් දෙකම ඉවරයි කොහොම හරි ගේම ගහ ගන්න ඕනේ ගයිස් බලමු ගේම ගහ ගන්න පුළුවන් ඇයි කලබල වෙන්න හොඳ නෑ ගයිස් හිමීට ගහමු අපි වෙන්නේ අනිසක නපුට්ටු ගෑණි කිව්වා මම ඉතින් ගයිස් ඉතින් පොඩි ළමයි බලන හින්දා ගයිස් ඔතන මොනවද කියන්නේ මම ඉතින් ඔය ඉන්නේ නැහැදිච්ච ගෑණි ඒ පැත්තෙන් ගියේ ගයිස් අටත් යන්න තිබ්බා අපි ඕකේ හිර කරමු පල්ලා මට ලේසි මගේ වැඩේ කරගන්න තියෙන ගයිස් කාර් එකේ අතුර දැන් අපි සංගවි බලා සිටිමු ඇයි එන්න තුරා ගයිස් මේක තමයි පළවෙනි ග්‍රෑනි ප්ලේ එක මගේ channel එකේ ඔයගොල්ලෝ අනිවාර්යෙන් subscribe කරන්න subscribe කරලා bell icon එක click කරන්න ඕනේ එනවා ඔන්න ගියා දැන් මම එනවා මගේ වැඩේ කරන්න දොයියවද එහෙනම් කෙල්ලේ අපි ගියා කාර් එක ඇතුළේ ඕනේ නෑ නේ ගයිස් ඒ මගුලත් අරන් යනවා දැන් ගින් අර මගුල ටක් ගාලා මේව කරගමු පිට මෙතනින් ගියා නම් ලේසි ටක් ගාලා යමු ගයිස් ටක් ගාලා යමු මගුලෙන් පොඩි ලෑලි කෑල්ලකුත් අරන් යන්න මොකෝ ලෑලි කෑල්ලක් අපිට ඕනේ ඔයාලට පෙන්නන්න ලෑලි කෑල්ල මොකටද ඕනේ කියලා දැන් අර ආච්චි අතනේ අතුර දාලා ගිහිල්ලා ඇතිනේ අය මං කිව්වේ බලපන් බම් මූ නොන්ඩිත් ගහනවා බා
මෙච්චර දුකක් කුමටද මේ තරුණයාට. අපිට ගලකින් අර කතුර අරන් යමු. එතන ඉතින් හොද දෙයක් තිබුණත් හොඳයි. ඉතින් නැත්තම් මගේ මානසික අපරාධේ. පැලේ තබා වරෙන් guys. අපි මෙන්න මේක තමයි කපන්න ඕනේ බලමු. සේෆ් කීයක් guys. අපිට මෙන්න මේ ඇනටික් ගලව ගන්න පුළුවන් අතින්. ඒකින්ද අදාළම නෑ. අපි මෙතෙන්ට එලා පොඩ්ඩක් එමු. මොකද දැන් ග්‍රැනි එනවා. එතකොට අපි ඕකි මේ වටෙන් බං එන්නේ. ඕකිට ඔය ලෑල්ල දිගේ එන්න බෑ. බලමු පල්ලෙන් එනවනේ පේනවනේ. ඔයෙන්නේ. අර පේනවා තියෙනවා. දැන් ඔක කියනවා බං කඩාගෙන විඳගෙන. වෙනවා ඉන්නේ. අපි බලමු කොහොම දෙන්නේ කියලා. ඕකේ මං හිතන විදිහට වටෙන් තමයි යන්න ඕනේ. පිටිපස්සේ දොරක් තියෙන ඕක අරගෙන තමයි එන්න ඕනේ. මේ මොකද යකෝ බොනික් එක වයිටි. යෝකේ ගේන්න ගමු guys. මට නැත්තම් යන්න වෙන්නේ නැහැ. කොහොමද මූණටම ආවොත් එහෙම කඩාගෙන. ඔන්නේ නා. වරෙන්යක් එළියට. ඕකේ අර දොර ඇරේ දිද්දි. හරි guys. ඉතින් මම යනවා ඉතින් guys. මට අදාළම නෑ උන් කිව්වේ. සේප් එකකින් අපි සේප් ලොක් එක කරලා බලමු මේ මගුලේ මොනවද තියෙන්නේ කියලා. අපි බලමු මොනවද කරන් තියෙන්නේ කියලා ඊට පස්සේ. guys මේක guys අපිට වැඩන්නේ ඒක මේ කාණුවේ පැනලා යන්න තියෙන්නේ. ඕහෝ අම්බෝ guys ගෑනියාවා. අම්බෝ guys ඒක නන් ඕලෙන් මේක මෙතනට එයිද? guys අපිට අංකයක් හම්බුන්නේ නැහැ. ඒකින්ද පොඩි කේස් එකක් තියෙනවා guys එතන. එනමු guys මේකේ ටෙඩිය ඉන්නේ. ඒක නම් ටෙඩිය වැඩන්නේ අම්මට. ඔය විල්ලින් ආච්චි. හෙලෝ ග්‍රෑනි. කොහමද ග්‍රෑනි? guys මන්ට දොරක් වගේ again guys. ini guys shot එක හම්බුණා. අඩෝ මට දුකයි යකෝ. බලපන්. බලමු guys කොහොම හරි අපි මේ ගේම ගා ගන්න බලමු ඉතින්. කොහොම try එකක් දෙමු guys ඉතින්. මෙතන චුට්ටක් හැංගිලා එමු. දැන් අපි අතුර ගත්ත දැන් අපිට කියන පල්ලෙහාට යන්න තියෙන්නේ. ඒ guys වැඩේ කියන්නේ මට අංකයන් නම් සෙට් උන්නේ නැහැ.
අපිට අර යතුරු හම්බුනේත් නෑ අර දුන්නක් පය එකක් තියෙන ඒක ගන්න ඕනේ අපිට ඒක හම්බුනේත් නෑ ආවේ නැද්ද බං ග්‍රැනි ආවේ නෑනේ බේ ගයිස් එනවා බේ ගයිස් ඔන්න එනවා ආච්චි ආවා ගයිස් ආච්චි එන අපිට අග්ගාල පැනගමු අග්ගාල පැනගෙන මෙතනින් නෑ පල්ලයට පනින්න ඕනේ නෑ ගයිස් ෂොට් ගන්න එකේ කෑල්ලක් තියෙනවා හරි ගයිස් අංක 2 ඔන්න ඔයගොල්ලෝ මතක තියාගෙන ගයිස් අංක 2 yes weapon කී කම්බුණා ගයිස් දැන් ඉතින් ගැම්මක් තමයි තියෙන්නේ weapon එක ගන්න පුළුවන් දැන් weapon එක කියන්නේ ගයිස් ඔයගේ තියෙන පොඩි තුවක්කුවක් ඔය තියෙන්නේ පී කොතනින් දාගෙන යමු තත්ත්වය හොඳයි අංක 2 ගයිස් ඕගොල්ලෝ එතන අංකෙ තියෙන එක බලලා අරින්න ඕන මොකෝ මේක එකක තියෙන්නේ බෝම්බයක් අනිත් එකේ තමයි මොකක් හරි තියෙන්නේ මොකද්ද මේ ස්පෙෂල් කී ඔබ දාන්න තැනක් මට මීටර් වෙන්නේ කබාරම පොඩ එනකොට මට බලමු අපි පල්ලෙහා තට්ටුවේ තමයි ඇත්තේ දැම්ම යනවද මොකද කරන්නේ මඤ්ඤන්න ඕන පාර ගාවම ඉන්නේ then granny ආච්චිගේ chapter එක. ඔයගොල්ලෝ දන්නා guys මම ක්‍රමේ granny ආච්චිව දොයි කෙරෙව්වා. එළියට පැන්නා. ඔන්න එනවා. වගේ තවම විසේ සල්ලි ඇතේ මට ස්කී නැතේ අපි වෙපන් කේක් ගමු let's go boys let's go මේ මගුල් වෙපන් කීයක ගත්තට පස්සේ ආවේ ආච්චි මම නිදි කරනවා සදාකාලික බෑ ගයිස් ඔයගේ සදාකාලිකව නිදි කරන්න බෑ මෙන්න තියෙනවා guys weapon crate එක bullet එකක් ගත්තා මේක නිකන් injection එකක් ඔය පොඩි item එකක් guys තියෙන ඉතින්
ඒව බැලුවේ ඉතින් මේ මොනවත් නැහැ. අග්ගාල මේ මගුලට වෙඩි තියාගමු. හරි ගයිස් සුපිරි. දැන් අපිට බඩු දෙකක් ගන්න පුළුවන්. ගත්තාම මේ ස්කුර්පුනියන අනිත් එක තමයි ගයිස්. ඔයගොල්ලෝ දන්න මොකද්ද? තෙල් කෑන් එක. හැඩ්ලොක් කීයකද නෑ ගයිස් ප්ලේ හවුස් කී එකක් මොකටද ගයිස් අපිට මොකටද ඔය ශ්‍රී ගෙවල් වල කෑලි ගයිස් අපිට ආපහු guys මේක නෙමෙයි ඕනේ අපිට ෆ්‍රෙන්ච් එක ඕනේ ෆ්‍රෙන්ච් එක අඬුව guys මම මේ මගුලෙන් අරක තද කරන්න හදනවා guys බලන්න ඉතින් මලත් ඉතින් මොල යන්නේ නැහැ guys ගෑන්ට පණ ඉල්ල තිනේ guys අපි බලමු මොකෝ තත්ත්ව කියලා ඔන්න එනවා මේ ගෑනිට මොල යන්නේ නැහැ guys මං ඕකේ ඔතනම තියලා මරද්දි මම එතනටම රින්ගනවා guys කාට කියන්නද බං මේවා සමාජයෙන් කොයිරුයි බං ඉතින් බලපන් බලන්න මේක මොනවද තියෙන කියලා පැඩ්ලොක් කී එක තිබේවා නෑ නෑ guys ඉතින් මල පයින් අවස්ථාව සුපිරි guys ෆ්‍රෙන්ච් එක හම්බුණා අපිට අපි ඒක පල්ලෙන් දාගමු දැන් අපිට එතන එන ටික තද කරගන්න පුළුවන් එතකොට ඒ වැඩි ඉවරයි පැනපාන අපි බලමු මෙතනවත් තියනද කියලා අපිට ඕන එක එමවල තිබුණා තොදයි guys ඉතින් නැත්තම් ඉතින් හම්බෝදේලාට වැදුනේ නැත්te ඉවරයි මේක ඕන guys අපිට නැත්නම් ලොක්කම්මට හුදු හොදේලාට එමගුල ඇරියේ බැටරිය තියනවා guys හම්බේ guys බොක්කන රත් වුණා දශමයක් කේර මෙහෙට වුණා නම් ඉතින් කෙල වෙනවා ඉතින් සාච්චි නැති වුණා guys අපිට ෆියුස් එක හම්බුනේ නැහැ පොඩි කෑල්ලක් තියෙනවා අපිට ඒක හොයාගන්න ඕන මට දැන මතක නැහැ කොහෙද තියෙන්නේ කියලා කොමඩු ගෙඩිය හම්බුනේත් නැහැ අපිට බලමු guys අපි කොහොම හරි මේක ඉවර කරගන්න ඕනේ මොනොත් මට මේ තත්ත්වයේ තව දවසක් ඇතුළත ග්‍රැනි එකේ දෙවෙනි එක දාන්න පුළුවන් ග්‍රැනි එකේ සෙකන්ඩ් එපිසෝඩ් එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න guys අනිවාර්යෙන් වීඩියෝ එක like කරලා comment එකක් දාන්න දොයියා පයකෝ පැන ගන්න දීලා මේක
එක තියනවා කියන්නේ ඉතින් guys ඉතින් granny නෙමෙයි granny ගේ අහවල් එක හෝ ලැග්ගුණා guys guys අපිට බලන්න තැන කමතක වුණාද නෑනේ අපි හැමතැනම බැලුවනේ guys අපිට fuse එක හම්බුන්නේ නෑනේ වැඩ ඉන්න බලන්න guys අපි එතනින් ගිහිල්ලා අඩෝ කෙලවෙනවානේ අඩෝ අන්තිම දවස බං තව කෑලි දෙකක් ඕනේවා බලපයිදී අඩෝ කෙලවෙනවානේ ඉතින් අන්තිම දවසනේ අඩෝ අන්තිම මෝතර ඇවිල්ලා පරදින්න වෙනවනේ ඉතින් ෂේ පැනගමු guys අපි අපේ කාර් එකේ අනිත් කැලේ ටික හයි කරගමු එතකොට අපිට බලන්න පුළුවන් මොනවද අඩුපාඩු කියලා අපිට fuse එකක් බං ඔය නෑ fuse යන්නේ spark plug එකක් ඕනේ shotgun එක හදාගන්න තිබ්බනම් මාරු ඈ දැන් ආච්චි වේද කියලා ඔන්න එනවා අඩෝ ගයිස් පට්ටම අවුලින් බලපන් ඉතින් අන්තිම මොහොතේදී කෙලවෙන්නනේ යන්නේ ගයිස් මට රටාව මතක නෑනේ ඒකේ කෑලි ටික තිබ්බ කොහෙද කියලා අපි ග්‍රැනියට ෂොට් එක දෙමු ගයිස් මෙතෙන්ට ආවම
know. Toing. ආකට වෑන්කෝ බං. අඩෝ. ඔන්න මගුල හරි. guys අපි පොඩි වටයක් දාලා බලමු ආපහු. මෙතන නෑනේ guys ඒක. game බලමු guys ආපහු. ඕ පොයල දාන්න හිටියේ. guys යා ගෙදරින් කෑ ගන්නවා හැමදාම කෑ ගන්නවා බෙල්ල මිරිකනවා වගේ. වැඩක් නෑ guys ඉතින් කතා කරලා ඉතින් මොනා කරන්නද ඉතින්. කරුමේ තමා මේ හැටි පොඩි වටයක් දාමුද බලන්න. guys අපේ play house key එක හම්බුණා නේද? කොහේ හරි තිබිලා. ආතන ලොක් එක හරියම හම්බුණා නේ. මේ කැරලවත් බලමු. කර්මන්ට කියන්න බෑනේ ඒකවත් තිබුණොත් එම් මොකක් හරි. kali අපි ආච්චිව නිදි කරවමු. දැන් ආච්චි guys ඊට පස්සේ අපි ටක් ගාලා වැඩේ කරගමු. බලමු guys play house එකේවත් හොඳ දෙයක් තිබුණොත් හොඳයි guys ඉතින් නැත්තම් සාදාසොත් බවන්තුතේ තමයි guys ඉතින් මට බැනුණොත් ඕගොල්ලෝ අනිවාර්යෙන් play කරලා දින්න නම් ඕගොල්ලෝ comment එකක් දාන්න අනිවාර්යෙන් මට ෂුවර් නෑ මේ ගා ගන්න පුළුවන් වේද කොහමද කියලා මේකට අර දැතිරෝධයක් වගේ කෑල්ල ඕනේ බා penna ඔන්න මගුලක්ද බං මේ අඩෝ ආච්චි එනවා
මට දුවන්නත් බෑ බං. ඉතින් ගයිස් මොනා කරන්නද ඉතින් එයත් එසේ නිමා ඉතින් අන්තිමට ඔයගොල්ලෝ දකින්න ඇති මම බැලුවා හැමතැනම මට ඒ ෆියුස් එක හම්බුනේත් නෑ පැඩ්ලොක් එක හම්බුනේත් නෑ ගයිස් ඉතින් හරිම දුකයි ගයිස් බලන්න ඉතින් අන්තිම මොහොතේ කෙලෙනවා කියන්නේ ඔයගොල්ලෝ තමයි ගයිස් ඉතින් පොඩ්ඩ අඩෝ අතන කෑල්ල එතන එක හොයන්න බැරුණා කියපන්කෝ අඩෝ ග්‍රැනි අඩු කනට ගැහුවා අඩු එහෙනම් ගයිස් ඉතින් ඔන්න ඔකත් එහෙමම ඉවරුණා ඉතින් ඔයගොල්ලෝ ඉතින් ප්ලේ කරලා බලන්න ඉතින් අදට මම කියන්නේ නෑ මොකටම සුබ දවසක්